අද සිට වසර 2300කට පෙර ලෝකයේ සිතියම් අඳින් පාවිච්චි කළේ පෑනක් නෙවෙයි. එදා වුන් සිතියම් බැන්දේ කඩුවෙන් සහ ලේවලින්. මේ අඳුරු යුගයේ ග්‍රීසියේ කුඩා කඳුවර රටකින් අවුරුදු 20ක තරුණ කොල්ලෙක් මතුවුණා. අද කාලේ අවුරුදු 20ක් කියන්නේ තාම ජීවිතේ පටන් ගන්න වයස. සමහර විට කැම්පස් යන නැත්නම් රස්සාවක් හොයන වයස. හැබැයි මේ තරුණයා වයස අවුරුදු 20 දී රජ වෙනවා. අවුරුදු 25 වෙද්දී මුළු ආසියාවම දනගස්සනවා. ඒ වගේම අවුරුදු 30 වෙද්දී ලෝකෙන් භාගයක් තමන්ගේ අනසකට යටත් කරගන්නවා. ඔහි යුද්ධ කළේ මිනිස්සෙක් විදියට නන් නෙවෙයි. ඔහු විශ්වාස කළා ඔහු පැවතෙන්නේ ග්‍රීක දෙවිවරුන්ගෙන් කියලා. ඔහු සටන් බිමට බැස්සට පස්සේ මැරෙනකම්ම ඔහු එකම යුද්ධයක්වත් පෙරදුනේ නැහැ. ඉතින් ඉතිහාසය ඔහුට නිකම්ම රජතුමා කියලා කිව්වේ නැහැ. ඉතිහාසය ඔහුට වෙනම නමක් දුන්නා. ඒ තමයි මහා ඇලෙක්සැන්ඩර්. මේ කතාව ලෝකය දිනු නමුත් තමන්ව දිනා ගන්න බැරි වුණු ඒ දෙවියන්ගේ කතාවයි. ඇලෙක්සැන්ඩර් ක්‍රිස්තුපූර්ව 356 දී උපත ලබනවා. ඔහුගේ පියා පිලිප් රජු මුළු ග්‍රීසියම බය කරගෙන හිටපු රෞද්‍ර රණශූරයෙකි. නමුත් ඔහුගේ මව ඔලිම්පියාස් එය හරිම ගුප්ත කාන්තාවකි. ඒ වගේම ඇය නිතරම හිටියේ සර්පයින් එක්ක. කුඩා ඇලෙක්සැන්ඩර්ට කිරිපොවන ගමන් ඇය නිතරම එක දෙයක් කිව්වා. පුතේ උඹේ තාත්තා මේ පිලිප් රජු නන් නෙවෙයි. පිලිප් කියන්නේ නිකම් මිනිස්සෙක් විතරයි. උඹේ ඇත්තම තාත්තා බිග් දෙවියන්ගේ රජු සීයුස් කියලා. මේ වචන පුංචි ඇලෙක්සැන්ඩර්ගේ හිතේ ගල් වගේ තැම්පත් වුණා. එනම් මම මිනිස්සෙක් නෙවෙයි මම දෙවියෙක් කියලා ඔහුගේ හිතේ තැම්පත් වෙනවා. අන්නේ අහංකාරකම තමයි පසු කාලීන ලෝකයක් ගිනි තියන්න ඔහුට අඩිතාලමක් වුණේ. ඔහුට සටන් කරන්න ඉගෙනුවේ ඔහුගේ පියා. හැබැයි ඔහුට හිතන්න ඉගෙනුවේ ලෝක අප්‍රකට දාර්ශනිකයා වූ ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් උගන්වපු දේවල් සහ තාත්තා උගන්වපු යුද්ධ කලාව එකතු වුණාම ඇලෙක්සැන්ඩර් කියන්නේ මහා අපූර්ව නිර්මාණයක් වුණා. මේ අනාගත රජුගේ චරිතය කොච්චර ප්‍රබලද කියලා පෙන්වන ලස්සනම සිද්ධිය වෙන්නේ ඔහුට වයස අවුරුදු 12 දී. දවසක් යෝධ කළු අක්ෂයෙක් රජමාලිගාවට ගේනවා. උගේ නම බියුසිෆලස්. මු මාරාන්තිකයි වගේම රජුගේ දක්ෂතම අශ්වාරෝහකයන්ටත් මුව මෙල්ල කරන්න බැරි වුණා. අශ්වයා මිනිසුන් හපා කෑවා. පයින් ගැව්වා. පිලිප් රජු කේන්තියෙන් කිව්වා ගන්න මොන්නෝ කෙලියට. මේක වැඩ කරන්න නැති පිස්සු සතෙක් කියලා. එතකොට තමයි අපේ පුංචි ඇලෙක්සැන්ඩර් ඉදිරිපත් උනේ. තාත්තේ ඔය ලොකු මිනිස්සුන්ට බැරි වුණාට මම මේ සතාව මෙල්ල කරන්න. එතන හිටපු හැමෝම උඩ hina වුණා. ඒත් පුංචි ඇලෙක්සැන්ඩර් දැක්කා අනිත් අය නොදකපු දෙයක්. ඇලෙක්සැන්ඩර් දැක්කා මේ අශ්වයා බය වෙලා හිටියේ මිනිසුන්ට නෙමෙයි. පොළොවේ වැටෙන තමන්ගේම හේවණැල්ලට ගියා. ඇලෙක්සැන්ඩර් හිමින් අශ්වයාට ලං වෙලා ඔහු ඉර පැත්තට හැරෙව්වා. හේවණැල්ල සතාගේ පිටිපස්සට ගියා. අශ්වයා එකපාරටම සංසුන් වුණා. එක් ක්ෂණයෙන් ඇලෙක්සැන්ඩර් අශ්වයාගේ පිටට වැන්නා. මුළු මාලිගාවම නිහඬ වුණා. එදා පිලිප් රජු තමන්ගේ පුතා දිහා බලලා මෙහෙම කතාවක් කිව්වා. පුතේ උඹට රජ කරන්න මේ මැසිඩෝනියාව මදි. උඹට හරියන අලුත් රාජ්‍යයක් හොයා ගන්න ඕන. එදා ඇලෙක්සැන්ඩර් එක්ක එකතු වුණ ඒ අශ්වයා මැරෙටකම් ඇලෙක්සැන්ඩර්ගේ හොඳ විදුර වුණා. ඇලෙක්සැන්ඩර් අවුරුදු 20 දී පිලිප් රජු ඝාතනය වෙනවා. සමහර කියන්නේ නම් ඒක පිටිපස්සේ හිටියේ ඔලිම්පියාස් මව කියලා. කොහොම හරි දැන් කිරුළ හිමිවන්නේ තරුණ සිංහයාට. ඌ ගෙදරට වෙලා හිටියේ නෑ. ඌ තීරණය කළා ඒ කාලේ ලෝකයේ තිබුණු ලොකුම අධිරාජ්‍ය ඒ කියන්නේ පර්සියාව ආක්‍රමණය කරන්න. හිතන් මැසිඩෝනියාව කියන්නේ පුංචි රටක්. පර්සියාව කියන්නේ අද කාලේ ඇමරිකාව වගේ ප්‍රබල බලවත් රාජ්‍යයක්. එකල පර්සියාවේ රජු තුන්වන ඩෙරියස් සතුව ලක්ෂ ගාණක හමුදාවක් හිටියා. හැබැයි ඇලෙක්සැන්ඩර්ට හිටියේ සෙබළුන් 40000ක් පමණයි. හැමෝම කිව්වේ මේක සියදිවි නසා ගැනීමක් කියලා. ඇලෙක්සැන්ඩර්ගේ බුද්ධිය කොහොමද කියලා ලෝකෙනම පෙන්නපු තැනක් තමයි ගෝඩියන් නගරය. එතන පුරාවෘත්තයක් තිබුණා. ඒ තමයි කරත්තය ගැට ගහලා තිබුණු හරිම සංකීර්ණ ගැටයක් ලියන කෙනා මුළු ආසියාවම පාලනය කරනවා කියලා. 100 ගාණක් රජවරු මේක ලියන්න ඇවිත් ප්‍රසාර ලැබුණා. ඇලෙක්සැන්ඩර් මොකද කළේ? ඔහු ගැටේ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. කඩුව ගත්තා. එක පාරින්ම ගැටේ දෙක වෙන්න කැපුවා. ප්‍රශ්නය විසඳන්න බැරි නම් සම්ප්‍රදාය ගැන හිතන්න එපා. ඒක කපලා දාන්න. ඒක තමයි ඇලෙක්සැන්ඩර්ගේ දර්ශනය. ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රධාන ආයුධය උනේ සැරිසා. ඒ කියන්නේ අඩි 18ක් විතර දිග හෙල්ලයක්. ඔහුගේ හමුදාව මේ හෙල්ලේ අල්ලගෙන ඉස්සරහට එනකොට පෙනුනේ කටු තියෙන ඉත්තෑවෙක් වගේ. ඉස සඩන, ගෞගමේලා සඩන මේ හැම එකකදීම ලක්ෂ ගණන් පර්සියානුවන් ඇලෙක්සැන්ඩර්ගේ පොඩි හමුදාව කුඩු පට්ටම් කරනවා. ඩෙරියස් රජු පලා ගියා. ඇලෙක්සැන්ඩර් පර්සියාවේ අගනුවර වුණ පරිසි පොලිස් නගරය ගිනි තියලා අලු කරලා දානවා. දැන් ඔහු රජෙක් නෙවෙයි. ඔහු තමයි දැන් ආසියාවේ අධිරාජ්‍යයා. සාමාන්‍ය මිනිහෙක් නම් මෙතනින් නවතීවි. දැන් නැති මම ලෝකයේ දිනුවා කියලා. ඒත් ඇලෙක්සැන්ඩර්ට ඕනුනේ ලෝකයේ කෙලවර හොයාගෙන. ඔහු තමන්ගේ හමුදාවත් ඇදගෙන නොදන්නා දේශයට ගියා.
ඒ තමයි ඉන්දියාව. ඉන්දියාව කියන්නේ ඇලෙක්සැන්ඩර්ට අපායක් වුණා. මොකද මෝසම් වැස්ස එක්ක ගංගා පිටාර කරනවා. නාඳුන ලෙඩ රෝග බොහෝ සෙයින් පැතිරලා තිබුණා. එතනින්ද උඩ යෝධයෙක් වගේ රජ කෙනෙක් මුණ ගැහෙනවා. ඒ තමයි පෝරස් රජු. පෝරස් සටනට ගෙනාවේ ග්‍රීකයන් කවදාවත් දැකම නැති යුද්ධ තැන්ගේ වගේ සත්තු ජාතියක්. ඒ තමයි අලියතු. බියුසිෆලස් අශ්වයන් පවා අලි දැකලා බය වුණා. ඒත් ඇලෙක්සැන්ඩර්ගේ යුද මොළය නිසා ඉතාම අමාරුවෙන් දහස් ගණන් මැරද්දි ඔහු ඒ සටන දින්න. සටන ඉවරලා තුවාල වුණ පෝරස් රජු ඇලෙක්සැන්ඩර් ළඟට ගෙනාවා. ඇලෙක්සැන්ඩර් ඇහුවා මම ඔබට කොහොමද සලකන්න ඕනේ කියලා. පරාජය වුණත් පෝරස් ගෙනම් කොන්ද නැමුනේ නැහැ. ඔහු කෙලින් උත්තරයක් දුන්නා. රජෙක් තව රජෙක්ට සලකන්න ඕනේ කියලා ඔබ මට සලකන්න කියලා ඔහු පැවසුවා. ඒ උත්තරේට ඇලෙක්සැන්ඩර්ගේ හිත ඇදිලා ගියා. ඔහු පෝරස්ව මැරුවේ නැහැ. රාජ්‍ය ආපහුවට බාර දීලා ඔහු මිතුරෙක් කරගත්තා. නමුත් දිනන්න බැරි පෝරස්ව දිනපු ඇලෙක්සැන්ඩර්ට තමන්ගේම හමුදාව වරද්දන්න බැරි වුණා. අවුරුදු 10ක් තිස්සේ සැතපුම් 11000ක් ඇවිදලා ගෙවල් වලට යන්න බැරුව සොල්දාදුවන් හෙම්බත් වෙලා හිටියේ. ඔවුන් ඇලෙක්සැන්ඩර්ට මෙහෙම කිව්වා. අපිට නම් තවත් බෑ. ඔබ තනියම යනවා නම් යන්න. අපි ආපහු යනවා කියලා. ලෝකයේම දිනපු දෙවියා පළමුව තාවට පරාජය බාර අරගෙන කඳුළු පිරුණු ඇස් වලින් ආපහු හැරෙන්න තීරණය කළා. හැබැයි ආපහු එන ගමන ඔවුන්ට ලේසි වුණේ නැහැ. කාන්තාර හරහා එද්දි හමුදාවෙන් භාගයක්ම මැරුණා. අන්තිමට බැබිලෝනියාවට එද්දි ඇලෙක්සැන්ඩර් හිටිය හොඳටම දුර්වල වෙලා. එක් රැගින් ඔහුට අධික වුණක් ගැනුණා. සමහරු කියන්නේ සතුටන් ඔහුට වස දුන්නා කියලා. සමහරු කියන්නේ මැලේරියාව කියලා. දවස් 12ක් ඔහු ඇඳෙත් දඟලනවා. ලෝකයේම දිනපු කඩු අතර ගන්නවත් ඔහුට පාන. සෙන්පතියන් ඇඳ වටා එකතු වෙලා අහනවා රජතුමනි ඔබෙන් පස්සේ මේ මහා අධිරාජ්‍ය අයිති වෙන්නේ කාටද? අන්තිම හුස්ම ටික යන්න කලින් ඇලෙක්සැන්ඩර්ට එකම එක වචනයක් වුණා. එක් ක්‍රැඩිස්ටෝ කියලා. ඒකේ තේරුම තමයි එනම් වඩාත්ම ශක්තිමත් කෙනාට කියලා ඔහු පවසනවා. ඒ අනුව ක්‍රිස්තු පූර්ව 323 ජුනි මාසයේදී වයස අවුරුදු 32ක් වෙද්දී ලෝකෙන් භාගයක් තමන්ගේ යටතට ගත්තු ඒ මහා රණශූරයා සදහට මැස් පියාගන්නවා. පුරාවෘත්තවල නම් කියන විදිහට ඇලෙක්සැන්ඩර් මැරෙන්න කලින් පුදුමාකාර එල්ලීම් 3ක් කරලා තියෙනවා. අංක 1 මගේ දේහය ගෙනියන්න ඕන මගේ වෛද්‍යවරුන් විතරයි. එනම් මේ ලෝකයේ හොඳම දොස්තරලටවත් මරණය වළක්වන්න බැරි බව ලෝකෙට පෙන්වන්න. 2 මිනි පෙට්ටි ගෙනියන පාර දිගේ මම හම්බ කරපු රත්තරන් වීසි කරන්න. එනම් මේ මැරෙද්දි කිසි දෙයක් ගෙනියන්න බැරි බව ලෝකෙට පෙන්වන්න. 3 මගේ අත් දෙක මිනි පෙට්ටියෙන් එළියට දාන්න. එනම් හිස් අතින් ආවා වගේම ඔහුට හිස් අතින් යන්න මුණා වගේ මුල් ලෝකෙටම පෙන්වන්න. ඔහු මැරුණට පස්සේ ඔහුගේ සෙන්පතිවාදී රාජ්‍ය කෑලි කෑලි වලට කඩාගත්තා. නමුත් ඇලෙක්සැන්ඩර් කියන නම මේ ලෝකෙන් නැකුණේ නැහැ. රෝම අධිරාජ්‍යයන් පවා තමන්ගේ පිළිම හැදුවේ ඇලෙක්සැන්ඩර්ගේ විදියට. ඔහු ලෝකෙට පෙන්නවා සීමාවන් තියෙන සිතියම් වල නෙවෙයි අපේ ඔළුවේ කියලා. අවුරුදු 32කින් ජීවිතේ දිනපු දෙවියෙක් වෙන්න හිතුව මිනිස්සයා අන්තිමට පස්සේ යරට ගියේ හිස් අතින්. නමුත් ඔහුගේ එක දෙයක් දාලා ගියා. ඒ තමයි අමරණීයත්වය. ඔහුගේ අමරණීය නම The Great Alexander. ඉතින් මට අද හිතුණා මගේ අදහසකුත් මේක එකතු කරන්න ඕන කියලා. මගේ අදහසට අනුව නම් ඇලෙක්සැන්ඩර් කියන්නේ ලොකු අධිරාජ්‍යයක් ඉන්න පුළුවන්. ඒ වගේම යුද්ධ සියල්ල දින්න වෙන්නත් පුළුවන්. හැබැයි මට නම් හිතන්නේ ඔහු ජීවිතයේ ඔහුගේ සතුටක් ලැබුවා කියලා. මොකද අවුරුදු 32 වෙනකොට මොහුට මිය යන්න සිද්ධ වෙනවා. ඒ වගේම ගොඩක් දුක් විඳලා තමයි ඔහු අන්තිමට මිය යන්නේ. ඒ වගේම ඔහු හම්බ කරපු කිසි දෙයක් උඩ අරන් යන්න වෙන්නේ. අපි හැමෝම කොච්චර හම්බ කරත් කොච්චර ධනය ගොඩ වෙහුවත් අපිට අන්තිමට හිස් අතින්ම යන්න යනවා. අන්තිමට අපිට අරන් යන්න වෙන්නේ අපි කර හොඳ නරක පමණමයි. ඒ නිසා මම ඔයාලට කියනවා ඉතින් ඉන්න හැම මොහොතේම සතුටින් ජීවත් වෙන්න. ඒ වගේම හොඳ දේවල් කරන්න, නරක දේවල් අඩු කරන්න. මේක මගේ පර්සනල් අයිඩියා එක. ඉතින් අද අපේ කතාව ඉවරයි. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.